guys, iPhone kill පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අපි ගමේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ ගමේ අපි මාලිලා නංගිලා ඔක්කොමත් එක්කම පොඩි කැම්පින් ටුවර් එකක් කරන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. අපි හරියටම පැය 6ක් කැම්පින් ටුවර් එක අපේ රස විඳිනවා. අපි ගොඩක් වැඩ plan කරලා තියෙනවා. ඒ ඔක්කොම වලට පෙන්නනවා අපි. ඉතින් මම මුලින්ම මේ කට්ටිය හඳුන්වා දෙන්න. මේ ඉන්නේ මගේ නංගි. මෙයාගේ නම හිමන්දි. එතකොට මේ ඉන්නේ මගේ චූටි නංගි. මෙයා සිතුන්දිනේ සිතුන්දි. මේ ඉන්නේ අපේ අක්කා. මෙයා බබි අක්කා. මේ ඉන්නේ මල්ලි. මෙයාට කියන්නේ තෙඳු කියලා. මේ ඉන්නේ මෙයා විනිජ. ඉතින් අපි කට්ටියත් එක්ක තමයි අපි යන්නේ කොහෙටද? ඔව්. අපි කැම්පින් ටුවර් එක යන්න තමයි ඇස්ලා ඉන්නේ මේ කට්ටියත් එක්ක. එහෙනම් හම්බෙමු. සුපිරිමදක් හම්බුණා මෙතන. ඉතින් මේතරම අපි පොයින්ට් එක. ඉතින් අපි කට්ටියත් එක්ක අපි මෙතෙන්ට ආවා. ඉතින් අපි ගමේ ඉන්නේ. අපි නගරෙන් ගමට එනවා කියන්නේ මාරම ෆීලිං එකක් ගාලුවනේ. ඒ නගර දින ගස්වැල් කිසිම දෙයක් නැහැනේ. නගර තියෙන්නේ බිල්ඩින් විතරයි. ඉතින් මේ වගේ දෙයක් දාපුවම මනසට මාර නිදහසක් දෙනවා යාළුවනේ. ඉතින් අන්න ඒ හින්දා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් ආද ගමනේ සුපිරිම දේ තමයි පේරන්ට්ස්ලා කිසිම කෙනෙක් නැහැ. ඉතින් අපි පේරන්ට්ස් දෙයක් ඈතින් ඉන්නේ. අපි අපේ සෆාරි ජීප් එකේ අපි ආවේ. ඒ මාමා අපි දෙයක් ඉන්න සෆාරි ජීප් එකේ යාලා මෙහාට ආවේ නෑ. ඉතින් අද අපි එහෙනම් පැය 6ක් මෙතන ගත ගන්න තමයි ඇස්තිලා ඉන්නේ. ඉතින් මෙන්න මේ තමයි පොයින්ට් එක. අපි බලමු. ඔබේ ගාතියක් දෙනා පිටිපස්සේ. මෙතන තමයි ආරෝනේ නියම පොයින්ට් එක. ඉතින් අපිට මේ දැන් මෙතන අලමඟු දාලා තියෙන්නේ. සෝරි යාළුවනේ අද කැම්ප් එක මාර වෙගෙන් ආවේ. මට මේ වීඩියෝ කරගෙන බැරි වුණා. මම ගොඩක් වෙලාවට ඇද්දි වීඩියෝ කරලා පෙන්නන්න. හරි යාළුවනේ මේ දැන් අපිට තියෙන්නේ ඉක්මනට මේක හරි ඉවර කරන්න. ඉතින් අපි ආයෙ හම්බෙමු. ඉතින් මේ මං කිව්වා ටෙන්ට් එක අපි හදන ගමන් හදලා වීඩියෝ ගන්නම් කියලා. ඉතින් මේ තියෙන මේ ටෙන්ට් එක යාළුවනේ අයියා ලොකු ලස්සනක් නේද? අපිට මේ ඉන්න පුළුවන් වෙන අපි ටෙන්ට් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ ජීවිතේ පල්ලියට වඩා තමයි මේ ඔක්කොමල්ලා මේවා ගිහිලා තියෙන්නේ. ඉතින් මම චූට් ළමෙක් ඉන්නවා. අපේ නංගි ඉන්නවා. ගොඩක් අය ඉන්නවා අපේ කැම්පින් ටුවර් එකට. මේ හරි එහෙනම් මම මේක තමයි දැන මම මුලින්ම යාගින් අහලා බලන්න මොකද තත්ත්වය කැම්පින් එක මොකද හොඳයිද කොහොමද කියන්නද කැමරා එක හොඳයි මොනවද වලි දෙන්නේ යන්න ආසි දෙනවා මෙයාට යන්න ආසි දෙනවලු ඔය අයිකන් මෙයා කැම්පින් කියන්නේ මොකද්ද කියලා සතුටු දන්නේ නැහැ. කියන්නේ අද තමයි මෙයා තරහින් ඉන්නේ. ඔව් අද තමයි මම දැනගත්තේ. ඉතින් මොකක් මාර කුතුහලයක් තිබි කැම්පින් කියන්නේ මොකද්ද කියලා. ඒකට කුතුහලයකුත් තිබිලා. එතකොට මම මාර මාසෙකුත් තිබ්බ මට මේ කැම්පින් එක. එයාට මාර මාසෙලු කැම්පින් ටුවර් එක එන්නේ. හරි මේ දැන් අපි බලමු මෙයාලට කොහොමද කියලා. මේ බබි අක්කා මොනවද හිතන්නේ කැම්පින් ටුවර් එක ගැන? සතුටුයි. සතුටුයි. යාර මාර සතුටුයිලු මල්ලි මොනවද හිතන්නේ ඒ කියන්නේ මේ මෙයාට මාර ආසයිලු මෙයාට මේ අද තමයිලු හිතලා තියෙන්නේ මේ අද ඒ කියලා මෙයාට අදලු හිතලා තියෙන්නේ ඉතින් ඔයාලට හොඳයි සතුටුයි හොඳයි සුවරටක් නේ එයාටනේ ඉතින් අපේ සුපිරි වැඩේ තමයි මේ තියෙන්නේ ඉතින් මේ යාළුවට දැන් මාර දිවහයි යාළුවනේ මේ දින අපේ කැලේ අපිට මේ පරිසරේ අපි තව ටිකකින් අපි රොටි පුච්චනවා. ඉතින් අපි රොටි පුච්චලි ඉවරලා පුළුවන් වුණොත් පුච්චන වීඩියෝ එකත් අපි ඔයාලට ගන්න. දැන් මෙයාලා මාර වහන් තිබහිලු යාළුවනේ. ඉතින් අපි වතුර බීලා වීඩියෝ එක ගන්න. එහෙනම් අපි වතුර බීලා දැන් ගයිස් අපේ නංගිලා රොටි වඩනවා. අපේ අක්කලා රොටි පුච්චනවා. පේනවා ඇති. ඉතින් දැන් අපි කිව්වා වගේ කට්ටිය බරටම වැඩ යාළුවනේ. දැන් හරියට වෙලාව තව පැය අපිට ඉතුරුලා තියෙන්නේ. අපි සෑන්ඩ් වැඩ කරා යාළුවනේ. ඉතින් අපි වීඩියෝ කරනවාදී ගොඩක් දේවල් තිබ්බා. අපි අල්ලා සෙල්ලම් කරා ගොඩක් සෙල්ලම් කරා අපි. ඊට පස්සේ දැන් ඉතින් මේ අක්කත් බොහොම අමාරුවෙන් ලිපා අවුල ගත්තේ.
මට රොටි සුවඳ මාර සුවඳයි යාළුවනේ. ඒක මාර සුවඳයි. කණ්ඩව තමයි හිතෙන්නේ. ඒ වුණාට කඩේකට මම වීඩියෝ ගන්න. හරි යාළුවනේ මේ නම් අපි කද්දි හම්බෙමු. කඩේකිටි දැන් හරියටම තව විනාඩි ගානයි තියෙන්නේ අපි යන්න. මාර මහන්සි තාම කෑම හදලා නැහනේ. අක්කා එනවා. ඔන්න නංගි මල්ලි මං ගෙනාව කෑම දැන් කන්න තියෙන්නේ. එන කන්දා බලන් හිටියේ. කේක් ගන්න. පිච්චෙනවා. පිච්චෙනවා. අනේ මට චූටිය කොනේ. අනේ මාරම රහයි. හරි. ඇස්ටා. ඔය ඇස්ටා නෙමෙයි මගේ දිලිපේ. ඔය මාරම රහයි මේ රොටිය. එන්න ඔලු මිස් දෙන්න. නෑ පොඩි පෙක්කට පොලිම දෙන්න. මම මිස් කන්නේ. කොහොම කන්නද? ඉල්ලන් කියලා. මන වැඩියෙන් කන මාරිද? කඩ දෙන්නද? වැඩිද? එපා. ඒවා දියාරුනේ. නෑ නේද? ඒවා බලන්න ඔයාලටත් මේක කන්ටි දෙනවා ඇති. කන්න තමයි යන්නේ යන්නේ. මෙන්න කන්න තමයි විලාස්ති වෙලා ඉන්නේ. අනයි පොඩි එකා කතාව. ඒක ආපු ඉතින් මම කාටද තමයි තියෙන්නේ. කතා කරන ඉවරයි නේද? බැස්සුත් දෙන්න තමයි යන්නේ. අපි තව ඩෙමි යනවා. අපිට හරියට අපේ ටයිම් එක සම්පූර්ණ නම් තව විනාඩි 2 ඉන්නේ. දෙකකින් හරියට විනාඩි 2 මේ පැය 6 සම්පූර්ණ වෙනවා. ඉතින් අපි කැම්ප් එකේදී වීඩියෝ එකක් කරන්න. යාළුවනේ. ඉතින් දැන් අද අපේ කැම්ප් එක ඉවරයි. ඉතින් අද පොඩි වෙහිකලුත් වෙනවා. ඉතින් අපි ඒ හින්දා ලාස්ට්ලා ඉන්නේ දැන් ගෙදර යන්න. අපේ කැම්ප් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙහිකලුව ගියාට පස්සේ අපි යනවා හැමෝම ඉන්නේ දේවට අපි ඒකට වීඩියෝක් ගන්නම්. ඉතින් යාළුවනේ මම පොඩි දෙයක් කියන්න හිටියා. දැන් අපේ යාළුවනේ කැම්පින් වල පරමාර්ථය අපේ පරමාර්ථයත් ඒකම තමයි. ඇවිල්ලා ශාක විතර පරිසරය විදිහට හැබැයි අපි වැඩි හරියක් කරේ කාපු එක. ඉතින් යාළුවනේ මේ කැම්පින් එකේ මස් කැම්ප් එක කොහොම අපේ ජීවිතේ පළවෙනි කැම්පින් එක. එහෙනම් අපි මින්නේට කවුද හම්බුනේ. එහෙනම් යාළුවනේ බුත්සර් නේ බයි. කරන්නේ වතුර ටිකක් අඩුයි. මේ පාර. වතුර ටිකක් අඩුයිලා යනවා තියෙන්නේ. යා. යාළුවනේ මේ පාර බලන්න වතුර ටිකක් අඩු වෙලා තියෙන්නේ. මේ යන්නේ.